මීට කලින් වීඩියෝවලදී අපි කතා කරා මේ පැණිවාරයේදී අපි කොහොමද ජනපද ලෑස්ති කරන්නේ. ඒ වගේම එක එක මල් වර්ගයට ආවේනික පැණි වර්ග වෙන වෙනම අපි වෙන් කරගන්නේ කොහොමද කියලාත් අපි කතා කරා. එතෙන්දී එන එක ප්‍රශ්නයක් තමයි සමහර වදවල ඉටිපියන් වසා නොතිබීම. ඒ කියන්නේ පැණි හරියට පැහිලා නැහැ. ඒ කියන්නේ ජල ප්‍රතිශතය වැඩි. ඒ මේ පැණි අපි බෝතල් වලට දැම්මුත් පැහීමට ලක් වෙලා බෝතල් පිපිරීමටත් ඉඩ තියෙනවා. දැන් මීට ඉස්සලා වීඩියෝ එකේදී අපි කතා කරා ඒ වදවල තියෙන මේ පැණිවල තියෙන වැඩිපුර ජලය ඉවත් කරන ආකාරය ඩිහියුමිඩිෆයර් මැෂින් එකෙන්. දැන් ඒ වදවල තියෙන ජල ප්‍රතිශතය හරියටම ඉවත් වෙලාද කියලා බලන්න අපිට අවශ්‍ය වෙනවා රිෆ්‍රැක්ටෝමීටර් එකක්. ඒ රිෆ්‍රැක්ටෝමීටර් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඩිහියුමිඩිෆයර් මැෂින් එකෙන් හරියට අපිට අවශ්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ 18ට අඩුවෙන් ජල ප්‍රතිශතය ඉවත් වෙලාද කියලා බලන්න රිෆ්‍රැක්ටෝමීටර් එකට අපි මේ විදිහට පැණි ටිකක් තවරලා බලන්න ඕන. ඒ බලද්දී දැන් මෙතනදී ඔයාලට පෙනෙති පෙට්ටි ගොඩක් තියලා තියෙනවා. එතකොට එක තැනකින් විතරක් නෙමෙයි, තැන් කීපයකින් විවිධ තැන් වලින් ඔයගොල්ලෝ මේ පැණි ටික ටික අරගෙන රිෆ්‍රැක්ටෝමීටර් එකට දාලා බලන්න ඕන 17ට වඩා 18ට වඩා අඩුද ජල ප්‍රතිශතය කියලා. ඒ කියන්නේ එක තැනකින් විතරක් නෙමෙයි, තැන් වෙනස් තැන් කීපයකින් මේ පැණි අරගෙන ඔයගොල්ලෝ පරීක්ෂා කරලා බලන්න ඕන ජල ප්‍රතිශතය. මොකද එක තැනකදී වැඩිපුර ඉවත් වෙලා තියෙන්න පුළුවන්, තව තැනකදී අඩුවෙන් ඉවත් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා තැන් කීපයකින් මේ පැණි අරගෙන පරීක්ෂා කරලා බලන්න ඕන. ඒත් බලමු මේ වදවල ජල ප්‍රතිශතය කීයද කියලා. මේකේ 17ට වෙනකන් ජල ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ජල ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. සමහර රිෆ්‍රැක්ටෝමීටර් පෙට්ටිය ඇස්සේ මේ වගේ ඔයගොල්ලන්ට කුප්පියක් දැකලා ඇති තියෙනවා. හැම එකෙම නෑ, සමහර ඒවල තියෙන්නේ. මේ කුප්පිය අවශ්‍ය වෙන්නේ මොනවටද කියලා දැන් කතා කරමු. රිෆ්‍රැක්ටෝමීටර් එක දීර්ඝ කාලයක් පාවිච්චි කරනකොට ඇතැම් විට එහි දත්ත වෙනස් වෙනවා. වැරදි දත්ත එන්න පටන් ගන්නවා. එතකොට ඒ මැෂින් එකේ රිෆ්‍රැක්ටෝමීටර් එකේ දත්ත යාවත් කාලින කරන්න තමයි මේ කුප්පියේ තියෙන ලික්විඩ් එක ඕන වෙන්නේ. ඒක පාවිච්චි කරන විදිය තමයි මේකට ඒකේ කුප්පියෙන් බිඳු දෙකක් වගේ අරගෙන රිෆ්‍රැක්ටෝමීටර් එක ඇතුළට අපි මේ පැණි දාන විදිහට මේ විදිහට සෙන්සර් එක උඩින් බිඳු දෙකක් විතර දාලා මෙතන තියෙන පොඩි නට් එකක්. ඒ නට් එකෙන් නට් එක කරකවන්න ඕන 20ට, ජල ප්‍රතිශතය 20ට පේන විදිහට. එතකොට ඔයගොල්ලන්ට ඒක යාවත් කාලන කරන්න පුළුවන්. ඒක හැම වෙලෙම බලන්න ඕන මේ කැටලොග් එකේ ලියලා තියෙන නම්බරේ. දැන් මගේ එකේ ලියලා තියෙන්නේ 20 කියලායි. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට වතුර දාන්න පුළුවන්. වතුර දැම්මොත් ඔයගොල්ලෝ රිෆ්‍රැක්ටෝමීටර් එකේ අර නට් එක කරකවන්න ඕන
දත්ත බිඳුවට එන විදිහට 20ට නෙමේ බිඳුවට එන විදිහට. දැන් අපි බලමු භාවිතයෙන් පස්සේ රිෆ්‍රැක්ටෝමීටර් එක කොහොමද සුද්ධ කරන්න කියලා. මේ විදිහට ප්ලාස්ටික් කෑල්ල අපිට කෙලින්ම වතුරට අල්ලලා මේ පැණි ටික හොදලා අරින්න පුළුවන්. ඒ වුණත් සෙන්සර් එක පැත්ත හොදනකොට කෙලින්ම වතුරට අල්ලන්නේ නැතුව මේ විදිහට වතුර චුට්ටක් අතින් අල්ලලා අතට අරගෙන ඒ විදිහට පිහන්න. ඒ කියන්නේ කෙලින්ම වතුරට අල්ලන්නේ නැතුව පරිස්සමට පිහන්න ඕන කෙරෙන්නේ නැතුව මේ විදිහට තමයි රිෆ්‍රැක්ටෝමීටර් එක සුද්ධ කරන්නේ. ඊට පස්සේ මේ විදිහට මෙව තෙත මාත්තු කරලා වේලුණායින් පස්සේ එතකොට ආයෙත් පැණි දාලා ආයෙත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ මැෂින් වල රිෆ්‍රැක්ටෝමීටර් වල මිල ගණන් බලද්දී මේ මීටර එක චයිනීස් එකක් යුරෝ 50ක් විතර වෙනවා. මේ මීටර එක ඉතාලිය නිෂ්පාදිත මීටර එකක් යුරෝ 350ක් විතර වෙනවා. ඒ වගේ එක මීට වඩා වැඩි ගණන් වලටත් රිෆ්‍රැක්ටෝමීටර් තියෙනවා මිලදී ගන්න වෙළඳ පොලේ. දත්ත පරීක්ෂා කිරීමේදී පැහැදිලි නම් මේ විදිහට ඉස්සරහා කරකවලා අපිට පැහැදිලි කරගන්න පුළුවන් ස්ක්‍රීන් එක. රිෆ්‍රැක්ටෝමීටර් එකක් ගනිද්දී පරිස්සමෙන් බලන්න ඕන. දැන් මේකේ පෙන්නන්නේ තෙතමනය 30ත් 60ත් අතර. මේ රිෆ්‍රැක්ටෝමීටර් එක පාවිච්චි කරන්නේ යෝගට්, ජෑම් වගේ දේවල් නිෂ්පාදනයේදී තෙතමනය බලන්න. අපිට මේ පැණි වල තෙතමනය බලන්න අවශ්‍ය වෙන්නේ 10ත් 30ත් අතර තෙතමනය පෙන්නන රිෆ්‍රැක්ටෝමීටර්. ඒක නිසා රිෆ්‍රැක්ටෝමීටර් එකක් මිලදී ගනිද්දී තෙතමනය පෙන්නන දත්ත ප්‍රමාණය නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙනවා. මෙහි එන ලිපියත් කියවන්න මේ පැණි නිෂ්පාදනය පිළිබඳ මූලික කරුණු මම හිතන්නේ ඔයගලන්ට සම්පූර්ණයෙන් පැහැදිලි කෙරුවා මේ ලිපි 4න්. ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්.